සාන්ත අර අතන ඉන්න කොල්ල කවුද? ඇයි ඒ කොල්ල නිකන් අමුතු විදිහට හැසිරෙන්නේ? කවුද මහත්තයෝ? මේ කොල්ලද? මේ කොල්ල මහත්තයෝ මේ ගමේ හිටිය අහිංසක දුප්පත් පවුලක කොල්ලෙක් මහත්තයෝ. මේ කොල්ලගේ අම්මයි තාත්තයි මහත්තයෝ හොඳටම අසනීපෙන් හිටියේ. ඉතින් මහත්තයෝ මේ කොල්ල තමයි මහත්තයෝ කුලී වැඩ කරලා ඒ අම්මවයි තාත්තවයි බලාගත්තේ. ඕමම ඉන්නකොට මහත්තයෝ මේ කොල්ලට උමනා වුණා තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මහත්තයෝ බිස්නස් එකක් පටන් ගන්න තාතේ සල්ලි දෙන්න එපේ. ඉතින් මේ කොල්ලා තීරණය කරා තමන්ගේ ගේ ඊටමයි බැංකුවට උගස් කරලා සල්ලි ටිකක් ගන්න. අන්න මහත්තයෝ බැංකුවට ගිහිල්ලා ගේ ඊටමයි උගස් කරලා ලක්ෂ 5ක් ගත්ත මේ කොල්ලා. ඊට පස්සේ මහත්තයෝ සල්ලි තරම් ගෙදර ඕක දැනගත්ත මහත්තයෝ මේ පැත්තේ ඉන්නවා කාලකන්ණි කුණු මැරේ. අන්නේ කාලකන්ණි කුණු මැරියා දැනගත්තා මේ කොල්ලා අතේ ලක්ෂ 5ක් තියෙනවා කියලා. මහත්තයෝ ඊට පස්සේ ඒ මැරයා මේ කොල්ලයි ගෙට පැනලා මේ කොල්ලගේ අම්මටයි තාත්තටයි හොඳටම ගාලා කොල්ලටත් හොඳටම ගාලා ලක්ෂ 5ක් අරගෙන මැරයා මහත්තයෝ ගමෙන් පැනලා ගියා. අදටත් මහත්තයෝ ඌ ගැන කිසිම ආරංචියක් නැහැ මහත්තයෝ. කොහොමරි මහත්තයෝ මේ කොල්ලට ගාපු පාරක් මේ කොල්ලගේ ඔළුවට තදින් වැදිලා තියෙනවා මහත්තයෝ. අන්න එදා ඉඳන් මහත්තයෝ මේ කොල්ලා ওই විදිහටමයි ඉන්නේ මහත්තයෝ. මහත්තයෝ අතන තේ කඩයක් තියෙනවා මහත්තයට පේනවා. අන්නේ තේ කඩේ මුදලාලි තමයි මහත්තයෝ මේ කොල්ලට කන්න බොන්න ටික දෙන්නේ. මේ ගමේ ඉන්න එකෙක්වත් උදව් කරන්නේ නැහැ මහත්තයෝ කොල්ලට. මරත් මහත්තයෝ පුළුවන් විදිහට මහත් මොකක් හරි උදව්වක් කරනවා. කන්න බොන්න කෑමයක් හරි මහත්තයෝ මාත් ගිහින් දෙනවා. මහත්තයෝ නැති වෙරි මිනිහා. ඉතින් මහත්තයෝ ඕම තමයි මහත්තයෝ මේ ජීවිතේ. අපිට කොයි වෙලේ මොනවා වෙයිද කියන්න බෑ මහත්තයෝ. අනේ පව් අහිංසක කොල්ලෙක්. මං ඔය කොල්ලව සනීප කරනවා. සල්ලි කීයක් ගියත් කමන්නේ මං ඔය කොල්ලව අනිවාර්යෙන් සනීප කරනවා. අනේ මහත්තයෝ මාත්‍යයට පුළුවන් නම් මහත්තයෝ ලොකු උදව්වක් මහත්තයෝ. මාත්‍යයට බුදු බව අත්වෙන්න ඕනේ මහත්තයෝ. පුළුවන් නම් මේ අහිංසක කොල්ලව සනීප කරලා දෙන්න මහත්තයෝ. මාත්‍යයට බුදු බව අත්වෙනවා මහත්තයෝ. පව් මහත්තයෝ අහිංසක කොල්ලෙක් මහත්තයෝ. කොච්චර හොඳට හිටපු කොල්ලෙක්ද මහත්තයෝ. බලන්න මහත්තයෝ අද ඉන්න විදිහ. පුළුවන් නම් මහත්තයෝ සනීප කරලා දෙන්න මහත්තයෝ.